අවුරුදු 15දී ඔයා පාසල් යනකොට ඉන්දියාවේ මේ 15 සැවිරිදි දරුවා ලෝකයේ දරුණුම පන්දු යවන්නන්ව දනගස්සනවා. ඔව්, ඔහු තමයි වෛභව් සූර්යවංශී. ජාත්‍යන්තර ශතක 100ක් ගහපු ඉන්දියාවේ ක්‍රිකට් වල ගෝඩ් විදියට හඳුන්වන සචින් තෙන්ඩුල්කර්ගේ ඉඳන් රාහුල් ද්‍රවිඩ්, මහේන්ද්‍ර සිං ධෝනි, විරාට් කෝලි සහ ශුභ්මන් ගිල් දක්වා ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ එක් යුගයන් Tamanගේම නමට ලියාගත්ත දැවැන්තයන් අතරට මීළඟට එකතු වෙන්නේ මේ සූර්යවංශිත. පිටිය මැද්දේ ආක්‍රමණශීලී පිතිකරණයක යෙදෙන මේ 15 සැවිරිදි දරුවා පසුගියදා Tamanගේ 15 වෙනි උපන්දිනය සමරලා දින 3කින් මුළු IPL ඉතිහාසයේම උඩු යටිකුරු කරමින් පන්දු 15කට T20 අර්ධ ශතකයක් ගහන්නේ පසුගිය IPL වාරයේදී ජයිපුර්හිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 17කින් අර්ධ ශතකයක් රැස් කළ Tamanගේම වාර්තාව බිඳ දමමින් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ තරග ජයග්‍රහණය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරපු මේ යෞවනයා ගැන BCCI උපසභාපති පවා කියන්නේ ඕනෑම පන්දු යවන්නෙක්ට ඔහු දරුණුයි කියලයි. ඉතින් Tamanටම ආවේනික වූ පිතිකරණයක යෙදෙන මේ නවක ක්‍රිකට් ක්‍රීඩකයා ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පොත් අලුතින් ලියන්න දැන් සූදානම්. මේ යන විදිහට ක්‍රිකට් ලෝකයේ මීළඟ කිරුළ පළදින්න වෛභව් සූර්යවංශීට හැකි වේද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න ඔයාලත් කැමති නම් උදිත අබේරත්න අපේ Facebook පිටුව අදම ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම උදිත අබේරත්න YouTube channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.